ළමයි මම අද මැංගෝ ලැෂි හදන්නේ මේ ටික පොතු ගහගමු. අඹ ටික කපා ගත්ත ළමයි බෙන්ඩ එකට දාගමු. මම අඹ ගොඩක් ගත්තා. මේ අඹ ටික බෙන්ඩ එකට දාගත්තා. අපි ඒකට මුදු කිරි දාගමු. කිරි දාමු. ලුණු ටිකක් දාමු. අබ පැණි රස නම් ගොඩක් සීනි ගොඩක් දාන්න ඕනි නෑ. මේ සීනි ටිකක් දාමු. මම සීනි හැඳි 3ක් දැම්මා. ඊට පස්සේ ළමයි අපි ඒකට අයිස් කැට දාමු. අනිවාර්යෙන් අයිස් කැට දාන්න ඕනි. පෙලක් අය එන්සාල් එහෙම දානවා. මම එන්සාල් දාලා වැඩි බොන්න කැමති නැති හින්දා තමයි මිනිම හදන්නේ. මැංගෝ ලැෂි අපි දැන් බෙන්ඩ කරගමු. මේක බෙන්ඩ කරමු. බෙන්ඩ කරගමු ළමයි. මේ බෙන්ඩ කරගත්තා. ඔයාලට සෙම තියෙනවා නම් වැඩි අයිස් පාවිච්චි කරන්න එපා. මොකද සෙම හිමිලිසාව එහෙම තියෙන අයිස් පාවිච්චි කරන්න එපා. ඉතින් try කරලා බලමු. මැංගෝ ලැෂි ළමයි try කරලා බලන්න. ඔයගොල්ලෝ හදලා බලන්න. රසයි මාරු ළමයි. ඔයගොල්ලෝ හදලා බලන්න. බයි.